ක්‍රිස්ටලීනෝ ටිකිලා ටිකිලා වලට ආපු අලුත්ම ටිකිලා කැටගරි එක. අලුත්ම ටිකිලා කැටගරි එක කියලා කිව්වට මේක ඇවිල්ලා තියෙන 2010 වගේ තමයි වුණාට දැන් මේ ටිකිලා මාකට් එකේ බාර් ඉන්ඩස්ට්‍රි එකේ මේ ටිකිලා කැටගරි එක ගොඩක් ෆේමස් ගොඩක් ඉනෝවේටිව් ප්‍රොඩක්ට් එකක් තමයි මේ ක්‍රිස්ටලීනෝ කියලා කියන්නේ. අත්‍තරම මම අද කතා කරන්නේ මොකද්ද මේ ටිකිලා ක්‍රිස්ටලීනෝ කියන්නේ? ඒත් එකම ටිකිලා ක්‍රිස්ටලීනෝ කොහොමද හදන්නේ? ඒ වගේ මේකේ මොනවාද තියෙන විශේෂත්වය හැම දෙයක් ගැන මම මේ වීඩියෝෙන් කතා කරනවා. අපි එනම් මේ වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. cheers. Hi, welcome to Barrels. මම දිල්ෂාන් වෙනදාගේ මම අදත් ආව බාර් ඉන්ඩස්ට්‍රි එකේ ඔයාලා වෙනුවෙන් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන මම අද කතා කරන්න යන්නේ මේ ක්‍රිස්ටලීනෝ කියන ටිකිලා කැටගරි එක ගැන. සාමාන්‍යයෙන් ටිකිලා කියන මම ගොඩක් වීඩියෝ කරලා තියෙනවා. ටිකිලා කියලා කියන්නේ මෙක්සිකෝ වල නේටිව් ස්පිරිට් එකක්. ටිකිලා හදන්න පුළුවන් මෙක්සිකෝ වලට විතරයි. ඒ වගේම ටිකිලා හදන්න ගන්න රෝ මැටීරියල් එක තමයි අගාවේ. මම මේ ටිකිලා ගැන කතා කරලා තියෙනවා. රෝ මැටීරියල් එකේ ඉඳලා ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකේ මේ ඒජ් කරන හැම දෙයක් ගැනම කැටගරි ගැන ටිකිලා කතා කරලා තියෙනවා. ඒකින්ද ඒ වීඩියෝස් ගිහලා බලන්න අනිවාර්යෙන්. ඇත්තටම ටිකිලා කියලා ගත්තාම ටිකිලා වල මට ප්‍රධාන වශයෙන් ඒජ් කැටගරි හතරක් බේසිකලි මට පෙන්වලා දෙන්න පුළුවන්. මුලින්ම තියෙනවා බ්ලාන්කෝ කියන්නේ අනේජ්. මේක සාමාන්‍ය රෙස්ට් කරනවා ස්ටේන්ලස් ස්ටීල් ටැංක් වල සාමාන්‍යයෙන් දවස් 60ක් වගේ තමයි රෙස්ට් කරන්නේ. ඊට පස්සේ තමයි බොටල් කරන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් බ්ලාන්කෝ ටිකිලා මෙන්න මේ වගේ white water white color එකකින් තමයි එන්නේ, clear color එකකින් එන්නේ. ඊට පස්සේ තියෙනවා රෙපසාඩෝ කියන්නේ ඊළඟ කැටගරි එක. මේක මාස දෙකක් මිනිමම් ඒජ් කරනවා වුඩන් බැරල් එක. ඊට පස්සේ තියෙනවා අනේහෝ කියන්නේ අනිවාර්යෙන් අවුරුද්දක් මිනිමම් මේක ඒජ් කරන්න ඕනේ ඕක් බැරල් එක වුඩන් බැරල් එක. ඊට පස්සේ තියෙනවා එක්ස්ට්‍රා අනේහෝ කියන්නේ මිනිමම් අවුරුදු 3ක්. එහෙම කියන්නේ අවම වශයෙන් අවුරුදු 3ක් ඒජ් කරන්න ඕනේ ඕක් බැරල් එක. ඊට පස්සේ තමයි එක්ස්ට්‍රා අනේහෝ කියලා එකට කියන්න පුළුවන්. මේ කැටගරිය ඇත්තටම කියනවා මේ ටිකිලා කියන ප්‍රොඩක්ට් එක මෙක්සිකෝ වල මේවා ගොඩක් රූල්ස් රෙගුලේෂන් අතුව තමයි හදන්නේ. මොකද ඒවට ස්ට්‍රික්ට්ලි බලන ගොඩක් රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන් තියෙනවා. මොකද එයාලගේ ප්‍රොඩක්ට් එක එයාලට ප්‍රොටෙක්ට් කරගන්න ඕනේ හින්දා. ඊට පස්සේ මේක තමයි අලුත්ම කැටගරි එක ක්‍රිස්ටලීනෝ. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ඇල්කොහොලි ලික්විඩ් එකක් ඩිස්ටිලේෂන් ප්‍රොසෙස් එකෙන් පස්සේ මේක ඇවිල්ලා ක්ලියර් කලර් එකක් තියෙන. මෙන්න මේ වගේ කලර් එකක් තියෙන සාමාන්‍ය වතුර වලට සමාන. ඊට පස්සේ මේක ඒජ් කරන ප්‍රොසෙස් එකේදී තමයි මේ කලර් එක මේකට එන්නේ. සාමාන්‍යයෙන් බැරල් එකෙන් කලර් එක ගොඩක් එක්ස්ට්‍රැක්ට් කරගන්නවා, කලර් එක ඔබ්සර්ව් කරනවා මේ ලික්විඩ් එකේ. එතකොට තමයි අර කාලයක් තියද්දි සාමාන්‍යයෙන් අනේහෝ ටිකිලා එකක් ගත්තාම ෆොටෝස් දාන අනේහෝ ටිකිලා එක්ස්ට්‍රා අනේහෝ ටිකිලා එකක් ගත්තාම ගොඩක් ඩාර්ක් බ්‍රවුන් එහෙම නැත්නම් අපි කියනවා ඩාර්ක් ගෝල්ඩ් මේ වගේ තද පාටක් තමයි තියෙන්නේ. ඒ වුණාට මේක ක්ලියර් කලර්. මේකට ක්ලියර් කලර් වෙන්න හේතුව තමයි මෙයාලා මේකට යූස් කරන චාකෝල් ෆිල්ටරේෂන් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මේ බ්‍රෑන්ඩ් එක මගේ අතේ තියෙන 1800 ක්‍රිස්ටලීනෝ. මම මේක ගැන වීඩියෝ එකක් වෙනම කරන්න. මේ බ්‍රෑන්ඩ් එක ගැන අත්තම කියනවා මේ ක්‍රිස්ටලීනෝ වලට ආවට පස්සේ මේ බ්‍රෑන්ඩ් එක ගොඩක් වැදගත් වෙන බ්‍රෑන්ඩ් එකක්. ටිකිලා වලට ආවට පස්සේ මෙයාලා මේකට ඇක්ටිවේටඩ් චාකෝල් දාලා චාකෝල් වලින් ෆිල්ටර් කරගන්නවා. එතකොට වෙන්නේ මේ ටිකිලා වල තියෙන කලර් එක ඒ වගේම ටිකිලා වල තියෙන සමාන අර හාෂ්නස් එක මේකෙන් නැති වෙනවා. මොකද මේක දෙපාරක් විතර ෆිල්ටර් කරගද්දි මේකේ තියෙන අර ඩාර්ක් කලර් එක කෙලින්ම වෝටර් වයිට් වලට හැරෙනවා. ඒකයි මේකේ ෆිල්ටරේෂන් ප්‍රොසෙස් එක කරන්නේ. ඒ වුණාට මේ වගේ ටිකිලා එකක් හදන්න ඇත්තටම කියනවනම් සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා අනේහෝ ටිකිලා එක්ස්ට්‍රා අනේහෝ ටිකිලා ගත්තාම මේවයි තියෙන ඩාර්ක් ෆ්ලේවර්ස් ඩාර්ක් අරෝමාස් අපි ගත්තොත් සිනමන්, ඒ වගේම අපි ගත්තොත් ගොඩක් ඩාර්ක් චොකලට්, ඒ වගේම වයිට් චොකලට්, ඒ වගේම කැරමල්, ටොෆි, ඒ වගේම ලෙදර්, ටොබැකෝ මේ වගේ ෆ්ලේවර්ස් තමයි තියෙන්නේ මේ අනේහෝ ටිකිලා වල එක්ස්ට්‍රා අනේහෝ ටිකිලා වල ඒජ් වෙන මේ වගේ ෆ්ලේවර්ස් තමයි එන්නේ. ඒ වුණාට එයාලට මේක කරන්න ඕනේ මේ ටිකිලා එකේ අපියරන්ස් එක. එහෙම නැත්නම් මේ ටිකිලා එකේ කලර් එක එයාලට කරන්න ඕනේ වෙලා තියෙන සාමාන්‍ය බ්ලාන්කෝ එහෙම නැත්නම් සිල්වර් ටිකිලා එක වගේ. ඒ වගේම අනේහෝ ටිකිලා වල ඒ වගේම එක්ස්ට්‍රා අනේහෝ ටිකිලා වල තියෙන ටේස්ට් එකම ඒ වගේම තියෙන. ඒ වුණාට වෙනස තියෙන අර සාමාන්‍යයෙන් දැන් ගොඩක් මේ ඉන්ඩස්ට්‍රි එකේ මේ ඇල්කොහොල් හදන අය විතරක් නෙවෙයි බාර්ටෙන්ඩර්ස්ලා ගොඩක් ඉනෝවේටිව් දේවල් කරනවා. ඒත් එක්කම ඉන්ඩස්ට්‍රි එකේ රැඳිලා ඉන්න ඔයාලා දැකලා ඇති විස්කි වලත් ශිවාස් ශ්‍රීගල් කවුරුත් දන්න බ්‍රෑන්ඩ් එකක්. එයාලා මම දැක්ක විස්කි ස්පිරිට් එකක් හදලා තියෙනවා. මේක ක්ලියර් කලර් සාමාන්‍ය වතුර වගේ ක්‍රිස්ටල් ක්ලියර් තියෙන්නේ. මේකට කියන ශිවාස් ගෝල්ඩ් කියලා. අනිවාර්යෙන් මම මේක ගැන ඉස්සරහදී වීඩියෝ එකක් කරන්න. බොටල් එක හම්බෙච්ච ගමන් ඒ වගේ ගොඩක් අය එක්ස්පෙරිමන්ට් දේවල් කරනවා මේ මාකට් එකේ රැඳිලා ඉන්න. මොකද කියනවා ටෙක්නොලොජි එක වැඩි. ගොඩක් අය එක්ස්පෙරිමන්ට් කරනවා. ගොඩක් අය ඉනෝවේටිව් දේවල් කරනවා. මිනිස්සුන්ට හැමදාම එකම දේ try කරලා එපා වෙනවා. මිනිස්සු අලුත් දේවල් හොයාගෙන යනවා. මොකද මේ අලුත් වෙන ලෝකයේත් එක්ක මේ වගේ දේවල් මෙයාලා කරන්න ඕනේ. මේ වගේ එක්ස්පෙරිමන්ට් අත්දැක බලන්න ඕනේ. මොකද කියනවා නම් මාකට් එකේ රැඳිලා ඉන්න ඕන නම් ඒ වගේ කරපු දෙයක් තමයි මේ ක්‍රිස්ටලීනෝ ටිකිලා කියන්නේ. ඒ වුණාට මේ ටිකිලා කැටගරි එක තාම මෙක්සිකෝ වල ටිකිලා කැටගරි එකක් කියලා මෙයාලා කන්ෆර්ම් කරලා නැහැ.
අර බ්ලන්කෝ අනේහෝ රෙපසාඩෝ එක්ස්ට්‍රා අනේහෝ වලට අමතරව මේක සාමාන්‍ය හඳුනාගත් එකක් විතරයි. සාමාන්‍ය 2010 තමයි මේක මුලින්ම ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන මාකට් එකට. ඒ වුණාට 2020 පස්සේ තමයි මේක ගොඩක් ෆේමස් වෙලා ගොඩක් ලෝකේ වටේ රටවල් අතරට ගිහිල්ලා දැන් මේ අපි ගාවට ඇවිල්ලා තියෙන්නේ. මම දැන් මේක try කරන්න යන්නේ. try කරන්න කලින් සාමාන්‍ය ඔයාලා දන්නවා අනේහෝ ටිකිලා කිව්වා මේකේ ගොඩක් dark flavors තමයි අපි aromas flavors අපි expect කරන්නේ. අපි බලමු මේකෙන් ඒ වගේ flavors ඒද කියලා. dark flavors ගත්තාම කකාවෝ, vanilla, caramel, butterscotch, ඒ වගේම සාමාන්‍ය අපි ගත්තොත් leather, tobacco අපි ගියොත් extra අනේහෝ ගත්තොත් එimhe තවත් dark වෙනවා අනේහෝ වලට වඩා flavors. අපි නම් මේකෙන් මගේ නහයට දැන aromas මොන වගේද කියලා බලමු. මට නහයට තියපු ගමන් වැනිලා සාමාන්‍ය වැනිලා වගේ දෙයක් වඩා එක්ස්පෙක්ට් කරන්න පුළුවන් රෙපසාඩෝ ටිකිලා අනේහෝ ටිකිලා වලින්. ඊට පස්සේ අපි බලමු සාමාන්‍ය ඇත්තම කියනවා බටර් ස්කෝච්, ඒ වගේම white chocolate, ඒ වගේම කකාවෝ, ඒ වගේ ස්මෙල් එකක් මට දැනෙනවා. ඊට අමතරව ගත්තාම සිත්‍රසි ගතියක් මට දැනෙනවා මේ ටිකිලා එකේ. අපි නම් මේක පැලට් එක කොහොමද කියලා try කරලා බලමු. මොකද පැලට් එක තමයි ගොඩක් සර්ප්‍රයිස් වෙන්නේ. මේක සාමාන්‍ය appearance එක තියෙන බ්ලන්කෝ ටිකිලා එකක් වගේ. ඒ වුණාට මේක අනේහෝ ටිකිලා එකක්. charcoal වලින් ෆිල්ටර් කරගත්තා. අපි නම් මේක try කරලා බලමු. cheers. ඇත්තටම කියන්නේ ඉන්ටරෙස්ටිං. අර අනේහෝ වල තියෙන ෆ්ලේවර්ස් ඒ වගේම තියෙනවා. මේකේ සාමාන්‍ය අර පෙපරි ගතියක් තියෙන, පොඩි ස්පයිසි ගතියක් තියෙනවා. ඒ වගේම අර සාමාන්‍ය white chocolate flavor එක එනවා මට මේකේ strongly white chocolate flavor එකක් එනවා මේකේ end එකට. ඒ වගේම අර spicy ගතිය මට එන්නේ සාමාන්‍ය cinnamon වලින් spicy ගතිය එන්නේ. ඒ වගේම මේක ගොඩක් smooth. මේ ස්මූත් වෙන්න හේතුව තමයි සාමාන්‍ය ඔයාලා දන්නවා charcoal filtration එකක් කරද්දී මේ ටිකිලා එකේ කලර් එකට අමතරව මේකේ ටෙක්ස්චර් එක පොඩ්ඩක් ස්මූත් කරනවා. මේකේ unwanted flavors මෙයාලා අයින් කරනවා. ඒ කියන්නේ ගොඩක් මේක බැලන්ස් වෙනවා ටිකිලා එකේ. ඒ වගේම මේකේ අර තියෙන harshness ගතියත් පොඩ්ඩක් අඩු වෙන්න බලනවා. මොකද අපි හරියටම දන්නේ නැහැ filtration charcoal filtration එකේ මොකක්ද හරියටම වෙන්නේ කියලා විද්‍යාත්මකව. මේකේ කලර් එකට අමතරව මම දන්නවා මේකට smooth flavor එකක් දෙනවා මේ ටිකිලා එකට. ඇත්තම කියන charcoal filter කරද්දී සාමාන්‍ය ඔයාලා දන්න වොඩ්කා හැම charcoal filter කරද්දී ඒක ගොඩක් pure වෙනවා, ඒක ගොඩක් smooth වෙනවා, මේ වගේ දේවල් වෙනවා. ඒ වගේම ටිකිලා එකෙත් මේ දේම වෙනවා ඇති. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් යූස්ෆුල් වෙන්න ඇති කියලා. ක්‍රිස්ටල් යුනෝ කියන්නේ අලුත් ටිකිලා කැටගරි එකක්, අලුත් type එකක්. අනිවාර්යෙන් මේක ඔයාගේ අලුත් අතර මේ වීඩියෝ එක share කරගන්න. මම අනිවාර්යෙන් මේ 1800 brand එක, මේ කුසේකෝවරෝ කියන 1800 brand එක ගැන මම අනිවාර්යෙන් ඉස්සරහට වීඩියෝ එකක් කරනවා. මේක ගැන production process එක මේ හැමදේම මම කතා කරන්න වෙනවා. මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එක දාමු. Cheers.